ආයුෂ බොහෝ වේවා ලෝකවාසී ඔබ හැම දෙනාටම ඔබේ ජීවිතේ මගේ ජීවිතේ දියුණුවේ රහස් තියෙනවා. රැකියාව තුල රහස් තියෙනවා, ව්‍යාපාර තුල රහස් තියෙනවා, පුද්ගලික ජීවිතෙත් දියුණුව උදෙසා රහස් තිබෙන බව ඔබයි මමයි අමතක නොකළ යුතුයි. යම්කිසි කෙනෙක් ව්‍යාපාර ජාලාවක් කරනකොට ඒ ව්‍යාපාර ජාලාව තුල සාර්ථක වෙන්න නම් ඔහුට උනන්දුව, කැපවීම, අදිෂ්ඨානය, ඒ වගේ තමයි නොනිදා වැඩ කිරීම, කම්මැලිකම නැති බව, ඒ වගේම තමයි අතහරින්නේ නැතුව වැඩ කිරීම, මෙවැනි ගොඩාක් කාරණාවල එකතුවක් තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. එහෙම නැතුව සල්ලි පොදියක් දැන් හම්බ වුණාට සාර්ථක වෙන්නේ නැහැ පුද්ගලයෙක් එහෙම. ඉඩම් කඩම් ගෙවල් දොරවල් තිබ්බා කියලා එහෙම සාර්ථක එහෙම එකක් වෙන්නේත් නැහැ. මිනිස්සෙක් සාර්ථක වෙනවා කියන්නේ ඒ මිනිස්සයා විසින් ඒ මිනිස්සයාගේ හදාගන්න ಗುಣධර්ම වල එකතුවක්. එහෙම නැතුව සල්ලි තියෙන ඕන තරම් ඉන්නවා. මම දැකලා තියෙනවා වාහනේ යද්දි සෑන්ඩ්විචස් එක කන ගමන් ගහ ගන්නවා දෙන්න කාර් එක ඇතුලේ. මම හිතන්නේ ඒක සාර්ථකත්වය නෙවෙයි. ගෙදරට එනකොට වයිෆ් හිර කරගෙන ඉන්නේ. ඒක සාර්ථකත්වයක් නෙවෙයි. නමුත් මෙයා කෝටිපතියෙක්. ඒතකොට සමහර නෝනා වෙනම සබඳතා පවත්නවා. මහත්තයා කෝටිපතියෙක්. සාර්ථකත්වයක් නෙමෙයි ඒක. දරුවෝ අයාලේ ගිහිල්ලා. ඒක සාර්ථකත්වයක් නෙවෙයි. රැකියාව කරන තැන පීඩනය. මම ඔබට මේ කියන්න උත්සාහ කරන්නේ සල්ලි විතරක්ම තිබ්බ පළියට ඔබයි මමයි සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ නැහැ. හැබැයි සල්ලිත් එක්ක ಗುಣධර්මات හැදිලා නම් හැමදාම පුණ්‍ය කටයුතු වල නිරත වෙනවා නම් කුසලයේ අකුසලයේ පිළිබඳව ඔබට මට තේරෙනවා නම් පින පව ගැන තේරෙනවා නම් ඔබයි මමයි යුතුයකම් ටික ඉටු කරනවා නම් ඔබයි මමයි වඳින්න ඕන දෙවිවරු වඳිනවා නම් ඔබයි මමයි අදහන්න ඕන කට්ටිය අදහනවා නම් විශ්වාසයෙන් ඔබ ගැන, ඔබේ සිහිනය ගැන, ඔබේ කණ්ඩායම ගැන, ඔබේ වැඩපිළිවෙල ගැන ඔබට විශ්වාස නම් මතක තියාගන්න ඔබට හරියන වගත් අමතක කරන්න මෙපා. මගේ ජීවිතේ මම දියුණුවේ රහසක් ඔබට කියලා දෙන්නටයි යන්නේ. යම් යම් කට්ටියගේ දියුණුවේ රහස් තියෙනවා. සමහර කෙනෙක් පොත්පත් කියවු නිසා දියුණු වෙන්න පුළුවන්. සමහර කෙනෙක් එක්සෑම් ලියලා පාස් වෙච්ච නිසා එයා දියුණු තත්ත්වයටපත් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ගියපු හින්දා දියුණු වෙන්න පුළුවන්. ඇමරිකාවේ ගියපු නිසා දියුණු වෙන්න පුළුවන්. රට වෙනස් කරපු හින්දානේ. සමහර කෙනෙක් නැන්දාම මාමණ්ඩි නිසා දියුණු වෙලා තියෙනවා. මගේ ළඟට ඇවිල්ලා කියලා තියෙනවා මේ ඔෆිස් එකේ. මහත්තයා මට හරි ගියේ මගේ නැන්දම්මයි මාමණ්ඩි හින්දා කිව්වා. සමහර කෙනෙක් වයිෆ් නිසා වෙනස් වෙලා තියෙනවා ජීවිතේ. මම දන්නවා ඔබේ වෙලා තියෙනවා. සමහර කෙනෙක් හස්බන්ඩ් නිසා ජීවිතේ වෙනස් වෙලා තියෙනවා. සමහර කෙනෙක්ට ජීවිතේ වෙනස් වෙලා තියෙනවා පළවෙනි දරුවා හම්බුනාට පස්සේ. දෙවෙනි දරුවා හම්බ වුණාට පස්සේ. තුන්වෙනි දරුවා හම්බ වුණාට පස්සේ. සමහර දරුවෙක් රියල් ස්ටාර් යනවා, දෙරණ ස්ටාර්, හිරු ස්ටාර් ඔය වගේ. එතකොට අර මොකද වෙන්නේ? අම්මයි තාත්තයි නිකම්ම ලෝක ප්‍රසිද්ධ වෙනවා. ටීවී channel එකක ඒක YouTube කරනවා චූටි කාලේ ඉඳලම. එක එක දක්ෂතා හරහා දියුණු වෙනවා. මගේ ජීවිතෙත් මම දියුණු වෙච්ච යම් තැනකට ආපු රහසක් තියෙනවා. ඒ තමයි මහා ඉෂ්ට බල ගණපති දෙවියන්. මම හැම දවසකම ගණපති දෙවියන් නමස්කාර කරපු කෙනෙක්. මේ ඔබට පේන ගණපති දෙවියන් ලෝකවාසී ඔබ හැමතෙම මම දෙන්න සූදානම් කරලා තියෙනවා. තව ගොඩාක් තියෙනවා. ලෝකවාසී ඔබ හැමතෙම. මොකද දෙවි කෙනෙක් වැන්දා කියලා ඔබට මට කවදාවත් වරදින්නේ නැහැ. ඔබ ජේසුස් වහන්සේ වඳිනවා ඇති. ඔබ බුදුන් වහන්සේ වඳිනවා ඇති. අපේ ශාස්ත්‍රූන් වහන්සේලා. ඔබයි මමයි වඳිනවා. ඔබ හිත හදා ගන්නවා, දියුණු වෙනවා. අපේ දුකට පිහිටනවා ඔක්කොම. නමුත් මේ ගණපති දෙවියන් කියන්නේ ඔබේ මගේ ජීවිතයට ඥානය ලබා දෙන කෙනා. ශක්තිය ලබා දෙන කෙනා. ඔබටයි මටයි ධනය, බලය, සියලු දේවල් ඔබටයි මටයි ලබා දෙනවා.
දැන් අපි කියන්නේ ඉගෙන ගන්නකොට දරුවන්ට කියන්නේ අපි ගණපති දෙවියෝ වැඳලා ඔයා පාසල් යන්න. ගණ දෙවියෝ වැඳලා ඔයා ගිහිල්ලා එක්සෑම් එක ලියන්න. එහෙම අපි කියන්නේ මොකද මේ ඇවිල්ලා දෙවියෝ ප්‍රොමෝට් කිරිල්ලක් නෙවෙයි. මේ ඇවිල්ලා දෙවියෝ විකුණන් කෑමක් නෙවෙයි මේ කරන්නේ. මට දෙවියෝ විකුණන් කන්න අවශ්‍යතාවයක් නැහැ. මක් නිසාද මට යම් මුදලක් ලැබෙනවා මගේ වෘත්තිය තුල. කවුරු හරි කේන්දරයක් බලන්න ආවොත් ඉතින් මට කීයක් හරි ලැබෙනවා. ඒ ලැබෙන එක ඇති මට දැන් ජීවත් වෙන්න ප්‍රමාණවත්. මට දෙවියෝ විකුණන් කාලා මට ගමනක් යන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම කැමතියි ඔබට මේ ඉෂ්ට බල ගන්වපු දෙවි කෙනෙක් ඔබේ ගෙදර තියලා ඔබේ ව්‍යාපාර ස්ථානයේ තියලා ඔබ වැඳුම් පිදුම් කරනකොට දෙවියන්ගෙන් ඉල්ලනකොට ඔබ දියුණු වෙනකොට ඒ දිහා බලලා මට සතුටු වෙන්න ලොකු ආසාවක් තියෙනවා. ඊර්ෂ්‍යාවන්ත වෙන්න නෙවෙයි. මට යම් මුදලක් ලැබෙන එක ප්‍රශ්නයක් නැහැ. මම යම් වැඩ පිළිවෙලක් දැන් හදාගෙන ඉවරයි. නමුත් මම කැමතියි ඔබට කියලා ඔබේ ජීවිතේ වෙනස් වෙනකොට මෙවැනි දේවල් මම කරලා මිනිස්සු දියුණු වෙලා තියෙන නිසා රටවල් වල පවා ඒගොල්ලෝ ගොඩක් ආසාවෙන් වැඳුම් පිදුම් කරනවා. සමහර මිනිස්සු අරක්කු බීම නතර කරලා තියෙනවා. පවුල් කැඩෙන්න ගියපු ඒවා නතර වෙලා තියෙනවා. ඉගෙන ගන්න නැති දරුවෝ ඉගෙන ගන්න පටන් අරන් තියෙනවා. අසමගිය වෙච්ච පවුල් සමගි වෙලා තියෙනවා. කියන දේ අහන්නේ නැති දරුවා ඝන දෙයියෝ වැඳුම් පිදුම් කරනකොට ඒ දරුවගේ ජීවිතය වෙනස් වෙලා තියෙනවා. දැන් ඔය එකපාරක් මට ඔය ඩ්‍රග්ස් වලට මේ ඇබ්බැහි වෙච්ච ළමයෙක් හිටියා. ඉතින් මම ඒ අම්මලාට කිව්වා ඔයා මං හොඳ ඝන දෙවි කෙනෙක් ඔයාට දෙන්නම් ඉෂ්ට බලවත් කරලා ඒ ඝන දෙවියෝ අරන් ගිහලා වඳින්න කියලා. ඉතින් ඒගොල්ලෝ අද වඳිනවා. ඒ දරුවා ඒකෙන් අයින් වෙලා. දරුවාට එතනට යන්න ඥානය පාදලා දීලා ඝන දෙවියෝ. අකුසලයට කුසලයක් එකතු වෙලා. ඒකට අපි මූලික වෙලා තියෙනවා. සමම ඔබට කියන්නේ ලෝකවාසී ඔබ හැමදෙනාටම මම දන්නවා ඔබ මේ වෙනකොට සැලූන් එකක් කරගෙන යනවා ඇති එංගලන්තේ. ඇමරිකාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, ජපානයේ, මෝල්ඩිව්ස් වල, ඩුබායි වල, කටාර් වල, ඒ වගේ තමයි කුවේට් වල හැමතැනම ඔබේ සිංගප්පූරු වල හැමතැනම ඔබේ ව්‍යාපාර තියෙනවා ඇති සැලූන් තියෙනවා ඇති ලංකාවේ තෝරන තරම් තියෙනවා. සැලූන් එකක් තියෙන නංගි කෙනෙක් අක්කා කෙනෙක් ඝන දෙයියෝ ඉස්සරහින් තියලා වඳින්න ඔබට මොකද වෙන්නේ කියලා බලන්න. කවදාකවත් වරදින්නේ නැහැ හොඳේ. අපි ඔය රත්තරන් බඩු කඩවලට ගියාට පස්සේ හෙට්ටි වීදියේ මේ ලංකාවේ ඔයා දන්නවා ඔයා ගිහිල්ලා ඇති රත්තරන් බඩු කඩවලට බලන්න පිටිපස්සේ කොනක් හරි කවුද ඉන්නේ කියලා. ඝන දෙවියෝ ඉන්නේ මතක තියාගන්න හොඳේ. ඔබේ ව්‍යාපාරයට පුළුවන් තරම් ඔබ ගණපතියෝ ඉෂ්ට දේවතා ඔබේ ඉෂ්ට දේවතා බලවත් කරපු ඝන දෙවියෝ ඔබ ළඟ තියෙන්න ඕන. නිකන් අපිට පිළිමයක් අරන් ගිහලා වදින්න පුළුවන් හොඳයි. හැබැයි බලවත් කරන්න පුළුවන් නම් මේ ගණපති දෙවියෝ බලවත් කරපු කෙනෙක් ඔබට ලැබෙනවා නම් ඒක තවත් ඔබට ශක්තියක් ඔබේ ගමන යන්න. ඒක හරියට උදාහරණයක් විදියට ගත්තාම අපි ගෙදර අඹ පැලයක් හිටවනවා. ඒ අඹ පැලේ හැදිලා තියෙනවා. නමුත් අඹ පැලේ ගෙඩි එන්නේ නැහැ. ඔබ හිටවන අඹ පැලේ. නමුත් ඔබට මම දෙනවා අඹ පැලයක්. ඒ අඹ පැලේ අවුරුද්දක් දෙකක් යද්දි හොඳට ගෙඩි එනවා. අඹ පැල දෙකම තියෙනවා. නමුත් මතක තියාගන්න ගෙඩි තියෙන එකට තමයි හැම දේවල්ම සිද්ධ වෙන්නේ. එහෙනම් ගෙඩි තියෙන්න නම් හේතු තියෙන්න ඕන. එහෙනම් හේතු හදන්න තමයි අපි මේ ඝන දෙවියෝ ඔබට බලවත් කරලා දෙන්නේ. නිකන් නෙවෙයි හොඳේ. දැන් ඔබ ගාව තියෙනවා යම් ගස්, යම් දේව රූප තියෙනවා. නමුත් ඔක්කොම ඔබ දන්නේ නැහැ මේක බලවත් කරන විදිය. මේක කරන විදිය දන්නේ නැහැ. මේකට අපිට ශක්තියක් ලැබිලා තියෙනවා. ඒ ශක්තියෙන් අපි බලවත් කරලා ඔබට දෙනවා. ගිහිල්ලා තියලා කිරි නාවලා, ඇල් වතුරෙන් නාවලා, සඳුන් වතුරෙන් නාවලා, සුවඳ වතුරෙන් නාවලා, එල කිරි වලින් ඝන දෙවියෝ නාවලා ඔබ මේ වැඩේ පටන් ගන්න. මම මේ කිව්වේ වෙන මොකුත් හින්දා නෙමේ විදේශ රටවල වල ව්‍යාපාර කරන කෙනාට. ඔබේ ගෙදර විදේශ රටවල වල ගොඩක් රටවල වල ගෙවල් අරගෙන ඉන්නවා. ඉඩම් අරගෙන ඉන්න අය ඉන්නවා. ලංකාවේ අය ගිහිල්ලා කෝටිපතියෝ වෙච්ච අය ඉන්නවා. ඔබ ගෙනහිල්ලා තියාගෙන වඳින්න.
ලංකාවේ ඔබ අරගෙන ගිහිල්ලා වඳින්න මේ නිකන් නෙවෙයි කියන්නේ. එහෙනම් ඔබේ ව්‍යාපාරයට හොඳයි, ඔබේ රැකියාව කරන තැන ඔබට හොඳයි, ඔබේ බිස්නස් එකට හැම දෙයකටම හොඳයි, ඉගෙන ගන්න දරුවෝ ඉන්න තැන මේක හොඳටම හොඳයි. ඔබේ ගෙදර වාස්තු දෝෂ නැති වෙන්න මේ ඝන දෙයියෝ ඉස්සරහින් තියලා වඳින්න එක මලක් තියන්න ඔබ ගිහලා මොකද වෙන්නේ කියලා බලන්න. මට දෙන්න කියලා කියන්න ඝන දෙයියන්ට. ඔයාගේ දුක ඝන දෙයියන්ට කියන්න. ඔයා ඝන දෙයියොත් එක්ක කතා කරන්න. මම මෙහෙම ලොකු ප්‍රශ්නයක ඉන්නේ, මම පීඩනයක ඉන්නේ, මගේ මහත්තයා වෙනස් වෙනවා. මගේ නෝනා වෙනස් වෙනවා, මගේ දරුවෝ වෙනස් වෙනවා. මගේ අම්මා තාත්තා වෙනස් වෙනවා. මට දැන් සල්ලි එන්නේ නැහැ, සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. ඔබ වහන්සේ මහා ඥානවන්ත ඝන දෙවියෝ. මට ඥානය පහල කරලා දෙන්න, මට මේ සියල්ලම ලැබෙන්න කියලා. හැම දවසකම මම ඉල්ලනවා හොඳේ. මම ඉල්ලනකොට මට ලැබෙනවා. මක් නිසාද? මම හැම දවසකම ඝන දෙවියන්ගෙන් ඉල්ලන හින්දා. හැම දවසම. ඒකයි මම කිසිම කෙනෙකුට මගේ YouTube channel එක sub කරන්න කියන්නේ නැතුව 1,19,000ක් sub කරලා තියෙන්නේ, නිකන් නෙවෙයි. කියලා නෑ කාටවත් කරන්න කියලා හොඳේ. එක YouTube වීඩියෝ එකවත් කියලා නෑ. කියන්නෙත් නෑ කවදාවත්. නමුත් මාත් එක්ක එකතු වෙනවා මිනිස්සු. එකතු වෙන්නේ නිකන් නෙවෙයි. මම ඝන දෙවියෝ බලවත් කරනකොට ඔබ මාවයි බලවත් කරන්නේ. ඝන දෙවියෝ මට පෙන්නනවා හැමෝම. ඒ ශක්තිය, ඒ බලය, ඒ දෙවියන්ගේ ශක්ති දහරා මම දන්නවා මා කරා තියනවා කියලා. ඒ ශක්තිය තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි, ඔබ වෙනුවෙන්. ඒක නිසා ලෝකවාසී ඔබ හැම දෙනාටම ඔබේ ගෙදර අරගෙන ගිහිල්ලා ඔබ තියාගන්න. තව දේවල් ටිකක් තියෙනවා ඉස්සරහට දෙන්නම්. හැබැයි ඔබ ඝන දෙවියෝ වැදුම් පිදුම් කරන්න ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ලොකු පිහිටක්, ලොකු බලයක්, ලොකු ධනවත් බවක්, එවත ලොකු ආකර්ෂණයක්. දැන් සමහර බිස්නස් තියෙනවා අපි කරගෙන යනවා, නමුත් ආකර්ෂණයක් නැහැ. සමහර මාකටිං කරන අය ඉන්නවා, ඉන්ෂුරන්ස් සමාගම් තියෙනවා, ෆිනෑන්ස් සමාගම් තියෙනවා, දැන් වැටෙන්න වගේ යන්නේ. ඔබ බලන්න ඔබේ දැන් හිතන්න උදාහරණයක් LOLC කියනවා, එක ආයතන තියෙනවා. මම මේ ආයතනයක නමක් කිව්වා නෙමෙයි. ඒ අයියේ වෙන්න පුළුවන්. හරිද? එක සමාගම් වෙන්න පුළුවන් ශ්‍රී ලංකන්. ඔබ ගිහිල්ලා ඔබේ ආයතනය තුලේ මැනේජර් මහත්මයා ගිහිල්ලා තියලා බලන්න මොකද වෙන්නේ කියලා. යනකොට හැමෝටම උදේට වැඳුම් පිදුම් කරන්න, යනකොට වැඳුම් පිදුම් කරන්න. බිස්නස් ඔබට හැදිලා හිතා ගන්න බැරි වෙන්න. ඔබේ ඒ ආයතනය තුල රණ්ඩු සරුවල් වෙන්නේ නැතුව ලස්සනට ගමන යන්න පටන් ගනි. නිසා මෙච්චර මේ කිව්වේ වෙන දෙයක් නෙමෙයි. ගොඩක් අය දැන් ඉල්ලලා තියෙනවා. ගොඩක් අයට දැන් මේ දවස්වල හදමින් පවතිනවා. ගොඩක් දේවල් දැන් ඝන දෙවියෝ බලවත් කරන දේවල් මම මේ දවස්වල කරමින් පවතිනවා ඔබට දෙන්න. ඒක නිසා ඔබට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ දුරකථන අංකය තියෙනවා 0777996 කියන දුරකථන අංකයට කතා කරලා ඔබට ඝන දෙවියෝ ඕඩර් එක කරගන්න පුළුවන්. ඝන දෙවියෝ ඇනයුම් කරගන්න පුළුවන් ඔබට. ඒක නිසා ඒකට නිකන් නෙවෙයි කියන්නේ. ඒකට යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒක කොහොමද දවස් 7 ඒකතා දවස් 14 දවස් 21 බල ගන්නවන්න තියෙනවා. හරිද? ඒ බල ගැන්වීම තුල පමණයි අපි ඔබට ඝන දෙවියන් දෙන්නේ. එහෙම නැතු ඔබ දැන් ආවා කියලා ඝන දෙවියෝ දෙන්නේ නැහැ. ඒකට පුංචි වැඩක් තියෙනවා. ඔබ කතා කරන්න ඕන ඔබේ උපන් දිනය, ඔබේ උපන් වේලාව, ඔබේ නැකත, ඒවත ඔබේ ලග්න, මේ සියලු දේවල් ඕන. ඔබේ ගෙදර කී දෙනෙක් ඉන්නවද? 3 දෙනාද, 4 දෙනාද, 5 දෙනාද? ඒගොල්ලන්ගේ නම් ටික ඕන. ඒවට තමයි මේ ඔබේ ව්‍යාපාරයක් තියෙනවා, ව්‍යාපාරේ නමට. ඒ හැම දෙයකම තමයි මේ දේවල් කරලා අපි ඔබේ ගෙදරට ඔබේ ව්‍යාපාර අවස්ථාවට ලැබෙන්න සලසන්නේ. ඒකට ලොකු ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි දුරකථනයත් එක්ක කතා කරලා ඒක අපි කරගමු. එහෙනම් ඔබ සෑම දිනාටම මහා ගණපති දේව රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ව්‍යාපාර කරන ඔබටත්, රැකියා කරන ඔබටත්, ලෝකවාසී ඔබ හැම දිනාටමත් ලැබෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඕම් ගණේශාය නමः.